everyone! ඉතින් ලැබුවා 2026 නව වසර ඔයාලා හැමෝටම සුබම වෙන්න ඕනි. ඉතින් මේ තමයි මේ අවුරුද්දේ පළවෙනි vlog එක. ඉතින් අපි අද යන්න හදන්නේ චූටි බටයක්. ඉතින් නියලි බබත් අපේ ගෙදර හිටියේ. අපි දෙන්නම ලෑස්ති වෙලා අක්කලාගේ ගෙදර ඇවිල්ලා දැන් මේ ගමන යන්න පිටත් වුණා. ඉතින් අද අපි ඔක්කොම මුලින්ම ගිය පන්සල්. මොකද අද පොය දවස නිසා. ඉතින් මේ ජනවාරි මාසේ පළවෙනි පොය දවස. ඉතින් අපි පන්සල් ගිහිල්ලා වැඳලා එළියට ඇවිල්ලා පොඩි කෑමකුත් කාලා අපි ආවේ කොළඹට. ඉතින් එනකොටම දැක්කන එක්කෙනෙක් දැනටම දොයි. ඉතින් අපි යන්කෝ බලන්නද මොකද වෙන්නේ කියලා. ඉතින් ලොකුවට ප්ලෑන් කරලා ආපු ගමනක් නෙමේ. එකපාරට හදිස්සියේ යන් කියලා ආපු ගමනක් තමයි මේක. මේ වීඩියෝ එක දැක්ක ගමන්ම ඔයාලට හිතාගන්න පුළුවන් ඇති මොන වගේ තැනකද ඉන්නේ කියලා. ඉතින් අද මාරම විදිහට සෙනග මොන කරන්නද ඉතින් හැමෝම නිවාඩු දවසනේ ඇවිදින්න යන්නේ. ඉතින් සෙනග ගොඩක් හිටියත් අපි ආවා ඇතුළට. අපි දැන් මේ ඉන්නේ පෝට් සිටි එකේ. ඉතින් ගොඩාක් කට්ටිය නම් ඉන්නවා. මොකද හවසනේ. ඉතින් ගොඩාක් අය හවස ඇවිදින්න ඇවිල්ලා තිබුණා පෝට් සිටි එකට. සෑහෙන්න අවුවයි හැබැයි හවස වුණාට. ඉතින් ඊට පස්සේ කට්ටියත් එක්කම අපි යන්නේ බෝට් රයිඩ් එකක් තමයි යන්නේ. ඉතින් මං හිතුවටත් වඩා මේ බෝට් රයිඩ් එක නම් මාරම ෂෝක්. ඉතින් යන්කෝ ඔයාලත් අපිත් එක්ක මේ බෝට් රයිඩ් එක. කට්ටිය බෝට් එකට නගිනකම් ඔයාලා කියන්නකෝ ඔයාලගේ 2025 අවුරුද්ද කොහොමද? ඉතින් මං හිතනවා සහ මම ප්‍රාර්ථනා කරනවා ඔයාලගේ 2025 අවුරුද්දට වඩා ගොඩාක් හොඳ අවුරුද්දක් වෙන්න කියලා. ඉතින් හරි ඔන්න අපි නැග බෝට් එකට. දැන් ඉතින් යන්නයි තියෙන්නේ. ඉතින් මුහුදට ආසයි කවුද ඉන්නේ? මුහුදට, බීච් එකට, සී වයිබ් එකට මන් දන්නවා ගොඩාක් ආසයි ඉන්නවා. ඉතින් මේ වෙලේ නම් මාරම විදිහට මයින්ඩ් රිලැක්සින් ටයිම් එකක්. මොකද ඒක කියන්න තේරෙන්නේ නැහැ වචන වලින්. මොකද වටපිටාවම මුහුදෙන් පිරීලා ගිහින් තියෙද්දී මාරම ලස්සනයි. මාරම විදිහට ඔළුවට නිදහසක් තමයි දැනෙන්නේ. ඉතින් ඔයාලා හැමෝටම thank you ගොඩාක් 2025 අවුරුද්ද පුරාවටමත් මාත් එක්ක හිටියට. ඉතින් ඒ වගේම 2026 අවුරුද්දෙත් මාත් එක්ක ඉන්න කියලා මම ඔයගොල්ලන්ගෙන් ආදරෙන් ඉල්ලනවා. මම ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි. ඉතින් වැඩි කතා ඕනේ නැහැ. ඔයාලා බලන්නකෝ බෝට් රයිඩ් එක කොහොමද කියලා. මේක අපි හිතනවට වඩා ගොඩාක් වෙලාවක් යන බෝට් රයිඩ් එකක්. මං හිතන්නේ විනාඩි 30-35ක් විතර. ඊටත් වැඩිද මන්දා. මාරම තරම් ලස්සනයි. මාරම තරම් හොඳ එක්ස්පීරියන්ස් එකක්. මට කියන්න තියෙන එක තමයි. මොකද හරිම ෂෝක්. ඉතින් ඊට පස්සේ මමයි අපේ සවි බබයි චූටි චැට් එකක් දාගෙන ගියා. කොළඹ ලස්සන හවසට කියනවනේ. කොළඹ ලස්සන හවස මුහුදේ ඉඳන් බලනකොට ඒක වෙනමම ෆීලිං එකක්.
ඇත්තටම මාරම ලස්සනයි කියන්න බැරි තරමටම. ඉතින් හරිම ලස්සනට අපි දැන් යන්න හදන්නේ පාලමක් යටින්. මට මේ වීඩියෝ බලද්දි රොබින්සන් අන්දරේගේ සින්දුවත් මතක් වෙනවා. මේ වෙලාවට නිකන් ඒ වගේ කාම් සින්දුවක් නම් ෂෝක් නේද? බලන්නකෝ මේ පාලම දැක්කහම මට සංගීත භාණ්ඩයක නමක් මතක් වෙනවා. ඉතින් මේ සංගීත භාණ්ඩෙම ඔයාටත් මතක් වෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මට පෙන්වන්න බැරි වුණානේ මේ බෝට් එකටත් ක්‍රිස්මස්. සුඛ කල්පනා හිතේ තියා ඉගිලි නොයා නැගවිලා නේක වේදනා සුළගේ විසිරිලා පෙන්වී නොයන්න දිප්පංකනා. ඔන්න අපි ආපහු ගොඩබිමට එන්නයි යන්නේ. ඉතින් after a long boat ride අපි චොට්ටක් ඇවිදින්න ගියා. ඉතින් අපි කට්ටියම දිගට ඇවිදගෙන යමින් ගම තමයි මේ ඉන්නේ. ඉතින් මේ තියෙන්නේ සෝ ශ්‍රී ලංකන් අපේ ලංකාවේ අයගේ හරිම ලස්සන වැඩ. ඉතින් කොහේ ගියත් තැනක් නොතැනක් නැතුව බිම ඉඳ ගන්න මම. ඉතින් හරිම ලස්සනට නෙළුම් කුළුණත් පෙනුණා. ඒ වගේම අද තමයි සුපර් මූන් එක තියෙන්නේ. ඒක මං ඒ වෙලේ දැනගෙන හිටියේ නෑ. පස්සේ තමයි දන්නේ පොය දවසේ සුපර් මූන් එකක් කියලා. ඉතින් මාරම ලස්සනට හඳත් පෙනුණා. මම try කරා නෙළුම් කුළුණයි හඳයි එකට තියලා capture කරගන්න. හැබැයි ඒක කරගන්න බැරි වුණා. ඉතින් හරිම ෂෝක් ඒ වෙලාව මාරම ලස්සනට හඳත් පේනවා. අනිත් පැත්තෙන් නෙළුම් කුළුණත් පේනවා. අනිත් බර්ඩින්ස් වල ලස්සනට ලයිට්ස් උත් දාලා මොකද ක්‍රිස්මස් නේ. ඉතින් ඒ ක්‍රිස්මස් ඩෙකොරේෂන්ස් උත් තියෙන නිසා මාරම ලස්සනයි තව ටික. ඉතින් අපි ඒ ලස්සන ටික බලාගෙන අපි ආවා රැට කෑම කන්න. ඉතින් කට්ටියත් එක්කම එකට එකතු වෙලා කෑම කාලා ඊට පස්සේ ඉතින් අපි පිටත් වුණා ගෙදර යන්න. ඉතින් එහෙම ලොකුවට ඇවිදින්න ආපු ගමනක් නෙමෙයි කියලා මං කිව්වනේ. කට්ටියත් එක්ක පොඩ්ඩක් රිලැක්ස් වෙන්න එළියට ආපු ගමනක්. ඉතින් එහෙනම් මේ vlog එක මෙතනින් ඉවරයි. එහෙනම් ආයෙත් දවසක ලස්සන vlog එකකින් ඉක්මනටම හම්බෙමු. ආයෙමත් පාරක් 2026 ඔයාලා හැමෝටම සුබම වෙන්න ඕනේ. එහෙනම් සතුටින් පරිස්සමෙන් hina වෙලා ඉන්න. බයි. ආදරේම ආදරේ.